එළඹෙන්නා වූ නව සතිය ඔබට වඩාත් සුබදායි සතියක් වේවායි ප්‍රාර්ථනා කරමින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මැයි මාසේ 7 වෙනිදා බදාදා අලුයම 4:08ට කුම්භ ලග්න ලංකා කේන්ද්‍ර සටහනේ 5 වෙනි සහ 8 වෙනි අධිපති බුධ ග්‍රහයා මේෂ රාශිගත වීම ඒ වගේම මැයි මාසේ 5 වෙනිදා සිට මැයි මාසේ 11 වෙනිදා දක්වා සතියේ ලග්න පලාපලත් පිළිබඳවයි. කුම්භ ලග්න ලංකා කේන්ද්‍ර සටහනේ මේෂ රාශිය වූ 3 වෙනිට බුධ ග්‍රහය පැමිණෙනවා. විශ්ව කේන්ද්‍ර සටහනේ ලග්නයට බුධ ග්‍රහය පැමිණෙනවා. ඒ වගේම සිංහ ලග්න ජනරජ කේන්ද්‍ර සටහනේ දෙවැන්න සහ 11 වෙන්න. එහෙම නැත්නම් ධනස්ථානයේ සහ අයස්ථානයේ කියන ස්ථාන අධිපති වූ බුධ ග්‍රහය තමයි මේෂ රාශියට පැමිණෙන්නේ. පසුගිය කාලය පුරාවටම බුධ ග්‍රහය මීන රාශිය තුල එහෙම නැත්නම් තමන්ගේ නීච භවන තුල එක්තරා දුර්වල තත්වයකින් තමයි පසුුනේ. මීන රාශිය තුල පසුගිය කාලේ ග්‍රහයින් 6 දෙනෙක් 7 දෙනෙක් පමණ එකට ඒක රාශී වෙලා ග්‍රහ පොකුරක් නිර්මාණය වුණා. ඒ තුල ද්වි ස්වභාව ග්‍රහයෙක් වෙන ඒ වගේම තමන් ඇසුරු කරන තමන්ගේ ළඟ සිටින ග්‍රහයාගේ ගති ස්වභාව අරගන්න ගති ස්වභාව පෙන්눔 කරන බුධ ග්‍රහය පාපි රාහු සෙනසුරු නැප්චූන් කියන ග්‍රහයින්ගෙන් මිදිලා තමයි මේෂ රාශියට සංක්‍රමණය වෙන්නේ. ඉතින් මේ මොහොතේ මීන රාශි තත්කාල කේන්ද්‍ර සටහනකුත් උදා වෙලා පවතිනවා. මැයි මාසේ 9 වෙනිදා දක්වාම බුධ ග්‍රහයා ගණ්ඩාන්ත දෝෂයට ලක් වෙලා ගණ්ඩාන්ත නැකතක එහෙම නැත්නම් කේතු ග්‍රහයට හිමි අස්විද නැකතේ පළමු පාදයේ හරහා ගමන් කරනවා. ඉතින් මැයි මාසේ 9 වෙනිදා තමයි බුධ ග්‍රහයා ගණ්ඩාන්ත දෝෂයෙන් මිදිලා සාමාන්‍ය චලිතයකට පිවිසෙන්නේ. ඉතින් මේ පීඩාවට ලක්වුණු බුධ නිසා පසුගිය කාලය පුරාම සමාජ මාධ්‍ය ජාලා වෙන්න පුළුවන්, මාධ්‍ය ශාස්ත්‍රය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ප්‍රවෘත්ති පත්‍ර වෙන්න පුළුවන්, පුවත් නිකුත් කරන ආයතන වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තැන්වලින් වැරදි තොරතුරු, වැරදි පුවත්, බොරු ප්‍රචාර, කටකතා වගේ දේවල් පිළිබඳව අසන්නට ලැබුණු කාලයක්. ඉතින් මේ පිළිබඳව අපි දීර්ඝව බුධ ග්‍රහය මීන රාශි ගත වුණු කාල සීමාවේ කරපු වැඩසටහන් වලින් කතා කළා. ඉතින් ඒ වගේම තමයි වගකිව යුතු පුද්ගලයන්ගේ අත්සන් යොදාගෙන සකස් කරපු කෝට ලේඛන, රහසිගත කටයුතු, රහස් කුමන්ත්‍රණ, ඒ වගේම රාජ්‍ය තන්ත්‍රය තුලත් කැළඹිලි ඇති කරන්න පුළුවන් යම් තොරතුරු හෝමාරු වුණා. ඉතින් මේ තත්ත්වය ඒ වගේම ආණ්ඩුවට එරෙහි වූ ඇතැම් අසත්‍ය ප්‍රචාර තත්ත්වයන් වල යම්කිසි අඩුවක් මැයි මාසේ 9 වෙනිදාකින් පස්සේ සැලකිය යුතු මට්ටමකින් අඩු වෙලා යනවා. ඒ වගේම සමනය වෙලා යනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මාධ්‍ය හරහා නිකුත් වුණු සමහර අසත්‍ය තොරතුරු වල සත්‍යතාවය ඉදිරි කාලය තුල හෙළිවන බව තමයි පෙන්වන්න කරන්නේ. විශේෂයෙන්ම රටේ වෙළඳ ව්‍යාපාරවල දියුණුවක්, මූල්‍ය පද්ධති සහ කළමනාකරණය තුල යම් වෙනසක්, රාජ්‍ය පාලන ව්‍යුහය තුල ඉහළ සිට පහළට බලය ගලාගෙන එමි විමධ්‍යගත වැඩපිළිවෙලක් වගේම ග්‍රාමීය සංවර්ධන ක්‍රියාවලින්හි නව ආරම්භයක්, ආරම්භයක් ඇති කරන කාලයක් තමයි ඉදිරියට පැමිණෙන්නේ. ඒ වගේම බුද්ධිමතුන් ඉදිරියට පැමිණෙන ආගමික නායකයෙකුට ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් සහ පිළිගැනීමක් හිමිවන, උසස් කලා නිර්මාණ සහ දැනුම් පද්ධතීන් ඇගීමට ලක්වෙන, ජනප්‍රසාදයේ හිමිවන, ඒ වගේම මාධ්‍ය තැපැල් සංනිවේදන ප්‍රවෘත්ති පත්‍ර ඇතුළු කලා ශාස්ත්‍රය නියෝජනය කරන අයෙකුට යම් විපත්තිදායක තත්ත්වයක් ඇතිවන පිහිටීමකුත් පෙන්눔 කරනවා වගේම මහජන නියෝජිතයින් රැසක් පිළිබඳව නව කතිකාවතක් නිර්මාණය වෙන,
අධ්‍යාපනය තුළ ප්‍රබෝධයක් ඇතිවෙන සමහර නීති රීති නැවත ප්‍රතිසම්පාදනය වන ප්‍රතිෂ්ඨාපනය වන ඒ වගේම වෙළඳ නීති අලුතෙන් නිර්මාණය වන විවිධ දූෂණ චෝදනා යටතේ නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයේ පරිසරයකුත් නිර්මාණය වන පසුබිමක් පිළිබඳව අපට ඉදිරි කාලය තුළ අසන්නට ලැබෙනවා. ලාංකික පුරවැසියෙකුට ජාත්‍යන්තර වශයෙන් යම්කිසි ජයග්‍රහණයක් ලැබීමේ පසුබිමකුත් නිර්මාණය වන බව තමයි පෙන්නුම් කරන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ කියන තත්ත්වයක් සමගම අපට මැයි මාසය තුළ විශේෂ ග්‍රහමාරු කීපයක් පිළිබඳවත් ඉදිරියේදී කතා කරන්නට සිද්ධ වෙනවා. ඒ තමයි ගුරු මාරුව, රාහු කේතු මාරුව වගේ දේවල්. ඉතින් ඊට පෙර අපි මේ සතියේ බුධ ග්‍රහයා මේෂයට පැමිණීමත් එක්කම සඳු ග්‍රහයාගේ ගෝචරය පදනම් කරගෙන මැයි මාසේ 5 වෙනිදා සිට මැයි මාසේ 11 වෙනිදා දක්වා සතියේ ලග්න පලාපල පිළිබඳව කතා බහ කරමු. ඉතින් මේ සතිය තුළ සඳු ග්‍රහය ගමන් කරනවා කටක, සිංහ, කන්‍යා සහ තුලා කියන රාශිවල. ඒ වගේම නැකත් වශයෙන් කතා කරොත් අස්ලිස, මා, පුවපල්, උත්‍රපල්, හත සහ සිත කියන නැකත්වල තමයි සඳු ග්‍රහය ගමන් කරන්නේ. මුලින්ම අපි මේෂ ලග්නය වෙත යොමු වුණොත් මේෂ ලග්න හිමියන්ගේ කේන්ද්‍ර සටහනේ තමන්ගේ ලග්නයට පළවැන්නට තමයි බුධ ග්‍රහය ගෝචරයෙන් පැමිණෙන්නේ. ඒ වගේම ඔබේ කේන්ද්‍ර සටහනේ 4, 5, 6, 7 කියන ස්ථානවල තමයි මේ සතිය තුළ සඳු ග්‍රහය ගමන් කරන්නේ. ඉතින් ඔබ මේ සතිය තුළ යම් බුද්ධිමත් තීන්දුව తీරන අරගන්න සතියක් බව පැහැදිලිව පෙන්වන්න කරනවා. ඔබගේ ආර්ථික තත්ත්වය යහපත් අතට පරිවර්තනය කරගන්න පුළුවන්. මුදල් ආයෝජනය කිරීමක් වගේම මුදල් වියදම් කිරීමකටත් යම්කිසි ඉඩකඩක් මාර්ගයක් විවෘත වෙලා පවතින ප්‍රවණතාවයක් පෙන්වන්න කරනවා. ඒ වගේම ඔබට හිතවත් මිතුරන්, ඥාතීන් මුණ ගැසෙන්න පුළුවන් වටපිටාවකුත් නිර්මාණය වෙනවා. විශේෂයෙන්ම අධ්‍යාපනය ලබන වයසේ දරුවන් සිටිනම් මේෂ ලග්න හිමි ඒ අයට මේ සතිය තුළ තමන්ගේ බලාපොරොත්තු රසක් ඉටු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම හවුලේ කටයුතු පිළිබඳව ඔබ කල්පනාකාරීව ක්‍රියා කළ යුතු සතියක්. ඉඩකඩම්, දේපල, යාන වාහන සම්බන්ධ කාරණා කෙරෙහි බොහොම සීරු මාරුවෙන් කටයුතු කළ යුතුයි. ප්‍රේමය සහ විවාහය සම්බන්ධ කාරණාවලදී ගැටලුමය තත්ත්ව පෙන්වන්න කරන්නේ නැහැ. නමුත් ඔබට ඒ සම්බන්ධයෙන් බලාපොරොත්තු තිබේ නම් ඒ සඳහා යහපත් සතියක් බව පැහැදිලිව පෙන්වන්න කරනවා. වෘෂභ ලග්න හිමියන්ගේ කේන්ද්‍ර සටහනේ සඳු ගෝචරයෙන් 3, 4, 5, 6 කියන ස්ථානවල තමයි මේ සතිය තුළ ගමන් කරන්නේ. ඒ වගේම බුධ ග්‍රහය ඔබේ කේන්ද්‍ර සටහනේ 12 වෙනිට පැමිණෙනවා. ඉතින් මේ කියන කාරණා අනුව ඔබ විශේෂයෙන්ම මේ සතියේ තමන්ගේ වචනය, ඒ වගේම තමන්ගේ දැනුම, සහජ හැකියාව, දක්ෂතාව ඔප්නම්වා ගන්න, ඒ තුලින් ලාභ ප්‍රයෝජන හිමි කරගන්න පුළුවන් වාතාවරණයක් නිර්මාණය කරගන්න කටයුතු කරන එක ඉතාම වැදගත්. අධ්‍යාපනය වෙන්න පුළුවන්, ඉගෙනීම් කටයුතු වෙන්න පුළුවන්, ඉගැන්වීම් කටයුතු වල නිරත වෙන අය වෙන්න පුළුවන්. ඉතින් මේ කාරණා සඳහා යහපත් සතියක් බව පැහැදිලිව පෙන්වන්න කරනවා. විශේෂයෙන්ම තමන්ගේ වෙළඳ ව්‍යාපාර සම්බන්ධ කටයුතු වලින් මධ්‍යස්ථ ප්‍රතිඵල ඔබට අත්පත් කරගන්න පුළුවන්. නව ප්‍රේම සම්බන්ධතා ඇති වෙන්නට පුළුවන් ඉඩකඩක් පවතිනවා. ඒ වගේම අවිවාහක අයට මංගල යෝග උදා කරන වාතාවරණයක නිර්මාණය වෙලා පවතිනවා. ඉතින් ඔබ මව වෙන්න පුළුවන්, මව් පාර්ශ්වයේ ඥාතීන් වෙන්න පුළුවන්. ඒ අයගේ සිත් රිදෙන ආකාරයේ ක්‍රියාවන් නොකර ඔබගේ දෛනික කටයුතු බොහොම කල්පනා කරගෙන යාමට, සැලකිලිමත්ව කටයුතු කිරීමට වග බලා ගත යුතු බව නම් විශේෂයෙන් මතක් කළ යුතුයි. මිථුන ලග්න හිමියන්ගේ කේන්ද්‍ර සටහනේ සඳු ගෝචරයෙන් 2, 3, 4, 5 කියන ස්ථානවල තමයි මේ සතිය ගමන් කරන්නේ. ඒ වගේම ඔබගේ කේන්ද්‍ර සටහනේ 11 වෙනිට අයස්ථානයට බුධ ග්‍රහය පැමිණිලා තියෙනවා.
ඉතින් මේ සතිය තුළ තමන් සතු දේපල වර්ධනය කරගන්න වාසනාව උදා වෙන සතියක් බව තමයි පෙන්වන්න කරන්නේ. විශේෂයෙන්ම මූල්‍යමය කටයුතු ආයෝජන සම්බන්ධ කටයුතු කෙරෙහි ඔබගේ නුවණ මෙහෙවා ඔබගේ දැනුම මෙහෙවා ක්‍රියා කරන බවක පැහැදිලිව පෙන්වන්න කරනවා. ඒ වගේම මූල්‍යමය ශාස්ත්‍රවල රැකියා කටයුතු කරන අයට යහපත උදා කරන බවත් ඔබ බුද්ධිය සහිත දැනුම සහිත උගත් වැදගත් පුද්ගලයන්ගේ ඇසුරට යොමු වන බවකුත් පෙන්වන්න කරනවා. විශේෂයෙන්ම දරුවන් සම්බන්ධ කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න, විදේශ ගමන් වෙන්න පුළුවන්, විදේශයන් සමග කරන ගනුදෙනු වෙන්න පුළුවන්. මේ පිළිබඳව ඔබ කල්පනාවෙන් ක්‍රියා කිරීම වැදගත් වෙනවා. මේ සම්බන්ධ ශාස්ත්‍රවලින් ඔබට ලාභ ප්‍රයෝජන හිමි කරගන්න පුළුවන් සතියක් බවත් තමන්ගේ දූ දරුවන් සම්බන්ධයෙන් යහපත් දේවල් අසන්නට ලැබෙන සතියක් බවත් පැහැදිලිව මතක් කළ යුතුයි. කටක ලග්න හිමියන්ගේ කේන්ද්‍ර සටහනේ සඳු ගෝචරයේ 1 2 3 4 කියන ස්ථානවල තමයි මේ සතිය තුළ ගමන් කරන්නේ. විශේෂයෙන්ම බුධ ග්‍රහය ඔබගේ කේන්ද්‍ර සටහනේ 10 වැන්න වූ රැකියා ස්ථානයට තමයි පැමිණෙන්නේ. ඉතින් ඒ අනුව මේ සතියේ ඔබට ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ වාසි සහගත තත්ත්ව නිර්මාණය වෙනවා. ඊටාම ප්‍රබෝධමත් මනසකින් යුක්තව ඔබගේ දෛනික කටයුතු කරගෙන යාමට වාසනාව උදා වෙන සතියක් තමයි මේ සතිය. ඔබ උපයන ධනයෙන් යම්කිසි කොටසක් පුණ්‍ය කටයුත්තක් වෙන්න පුළුවන්, ආගමික කටයුත්තක් වෙන්න පුළුවන්, යම් පරිත්‍යාගශීලී කටයුත්තක් වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් යොමු කරවන්න. මොකද ඔබ මේ සතියේ කරන ක්‍රියාකාරකම් තුළ ඔබට ඉදිරි මාසය ඊටාම යහපත් බවට පත් කරගත හැකි බව තමයි පැහැදිලිව පෙන්වුම් කරන්නේ. රැකී රක්ෂා සම්බන්ධ කටයුතු වලදී උසස් වීම බලාපොරොත්තු වෙනවා නම්, එහෙම නැත්නම් ඔබ නව රැකියා අපේක්ෂා කරනවා නම් අනේ කටයුතු කෙරෙහිත් ඔබට මේ සතියේ සුබදායක බව පෙන්වුම් කරනවා. අතරමඟ නතර වෙලා තිබුණු වැඩ කටයුතු ගණනාවක් නැවත ආරම්භ කරන්න, නව ආයෝජන පිළිබඳව නැවත සිතන්නට, ඒ වගේම දේපල ඉඩකඩම් සම්බන්ධ කටයුතු කෙරෙහි විමසිලිමත් වෙන්නට, තමන්ගේ සහෝදර සහෝදරියන් සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්නට සුදුසු කාල පරිච්ඡේදයක් බව තමයි විශේෂයෙන් පෙන්වුම් කරන්නේ. සිංහ ලග්න හිමියන්ගේ කේන්ද්‍ර සටහනේ 12 1 2 3 කියන ස්ථානවල සඳු ගෝචරයෙන් ගමන් කරන මේ සතිය බුධ ග්‍රහය පැමිණෙන්නේ ඔබගේ කේන්ද්‍ර සටහනේ 9 වැන්නට. ඉතින් ඒ අනුව මේ සතිය තුළ ඔබට විශේෂ වාසනා ගුණයක් ඉස්මතු වන බවක් පැහැදිලිව පෙන්වුම් කරනවා. ඔබගේ රැකී රක්ෂා කටයුතු වලදී තරමක් ප්‍රවේශමේ සුරක්ෂිතව ක්‍රියා කිරීම වැදගත් වන බව මතක් කළ යුතුයි. ඒ වගේම ඔබට සහයෝගය දක්වන අය වෙන්න පුළුවන්, ඔබගේ ආධාරකරුවන් වෙන්න පුළුවන්, අත්උදව්කරුවන් වෙන්න පුළුවන්, හිතමිතුරන් වෙන්න පුළුවන්. මේ අයත් සමග ඔබ සම්බන්ධ වෙලා කරන කටයුතු කෙරෙහි තරමක් උනන්දු වෙන්න. නව ව්‍යාපාර, නව වැඩ කටයුතු ආරම්භ කරන්නට අදහස් කරනවා නම් ඒ කටයුතු සඳහාත් ඔබට ඉතාම යහපත් බවක් පෙන්වුම් කරනවා. අන්‍යයන්ගේ සහයෝගය උපකාරය හිමි වෙනවා වගේම මේ සතිය තුළ ඔබ තරමක් ආධ්‍යාත්මික පැත්තට, එහෙම නැත්නම් ආගම ධර්මයේ පැත්තට මනස යොමු කරනවා නම්, සිත නැඹුරු කරනවා නම් ඔබට ඔබගේ කටයුතු ඉතාම යහපත්ව ඉටු කරගත හැකියි. විශේෂයෙන්ම ගෘහ ජීවිතය පිළිබඳව, ඔබගේ නිවසේ සමාජිකයන් පිළිබඳව ඔබ වෙනදාට වඩා කල්පනාකාරී වෙන්න, ඒ අය ගැන හිතන්නට පුරුදු වෙන්න කියන එක මතක් කළ යුතු සතියක්. කන්‍යා ලග්න හිමියන්ගේ කේන්ද්‍ර සටහනේ සඳු ගෝචරයෙන් 11 12 1 2 කියන ස්ථානවල ගමන් කරන මේ සතිය තුළ බුධ ග්‍රහය ගෝචරයෙන් පැමිණෙන්නේ 8 වෙනිදා. ඉතින් ඔබගේ ලග්නාධිපතියා තමයි බුධ ග්‍රහය. ඉතින් මේ සතිය තුළ ඔබට බලාපොරොත්තු වූ කරුණු කාරණා රැසක් ඉටු කරගන්න පුළුවන්. මූල්‍යමය ශාස්ත්‍රවල රැකියා කටයුතු වල නිරත වෙනවා නම් ඒ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. නව රැකියා අවස්ථා හිමිවීමේ භාග්‍යකුත් පෙන්වුම් කරනවා. සමාජ සේවා කටයුතු වලටත් ඔබ යොමු වන බව පැහැදිලිව පෙන්වුම් කරනවා. ඒ වගේම ණයට මුදල් ගැනීම, ණයට මුදල් දීම පිළිබඳව නම් ඔබ මේ සතිය තුළ කල්පනාකාරී විය යුතුයි.
විශේෂයෙන්ම සතුරු කරදර තිබුණා නම් ඒ දේවල් යම් මට්ටමකින් මගහැරිලා යන සතියක් හැටියටත් හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔබ මේ සතිය තුල නව මිත්‍ර සම්බන්ධතා ගොඩනගා ගන්න. ඒ වගේම අමනාප වෙලා සිටි පැරණි හිත මිතුරන් ඔබට නැවත මුණ ගැහෙන්නටත් යම්කිසි ඉඩ කඩක් පවතින යහපත් සතියක් බව තමයි පැහැදිලිව පෙන්වන්න කරන්නේ. කෙසේ වෙතත් ඔබ ඔබගේ තැන්පත් ධනය පිළිබඳව නම් තරමක් කල්පනාකාරී විය යුතු බව නැවත නැවතත් මතක් කර සිටිනවා. තුලා ලග්න හිමියන්ගේ කේන්ද්‍ර සටහනේ සඳු ගෝචරයෙන් 10, 11, 12 සහ ලග්නය කියන තැන්වල තමයි ගමන් කරන්නේ. ඒ වගේම බුධ ග්‍රහය ඔබගේ කේන්ද්‍ර සටහනේ 7 තැනට පැමිණෙනවා. ඉතින් ඒ තුල යහපත් සතියක් ඔන්න ඔබට ඇවිල්ලා තියෙනවා. රැකියාව සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. ඔබගේ ආදායම් උත්පාදනය කරගන්න කටයුතු සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. ඒ වගේම දූ දරුවන්ගේ ගෙදර දොර කටයුතු සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. රැකියාව සම්බන්ධ කාරණා වෙන්න පුළුවන්. ගමන් බිමන් සම්බන්ධ කාරණා වෙන්න පුළුවන්. ඉතින් මේ තුලින් ඔබට යහපත් ප්‍රයෝජන යහපත් ප්‍රතිඵල රැසක් අත්පත් කරගන්න පුළුවන් බවක් තමයි පෙන්වන්න කරන්නේ. ඉතින් ඔබ කල්ැතුව සූදානම් වෙන්න. ඒ තුල මේ සතිය ඔබට ජයග්‍රහණය කරන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු වල නිරත වෙනවා නම් ඒ අයට ඒ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම වෙළඳ ව්‍යාපාර කටයුතු වල නිරත වෙන අයට තමන්ගේ ඒ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. විශේෂයෙන්ම සමාජයත් සමග කරන ගනුදෙනු විශේෂයෙන්ම සමිති සමාගම් ආදී ක්‍රියාකාරකම් වල නියැලෙනවා නම් ඔබටත් ඒ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ඔබ වෙනදාට වඩා තමන්ගේ සහකරුවෝ සහකාරී පිළිබඳව උනන්දු වීම වැදගත් වේවි. වෘශ්චික ලග්න හිමියන්ගේ කේන්ද්‍ර සටහනේ සඳු ගෝචරයෙන් 9, 10, 11, 12 කියන ස්ථානවල තමයි මේ සතිය තුල ගමන් කරන්නේ. ඒ වගේම බුධ ග්‍රහය පැමිණෙන්නේ ඔබගේ කේන්ද්‍ර සටහනේ 6 වෙනිට. ඉතින් මේ තුල වෘශ්චික ලග්න හිමි ඔබට විශේෂ අවස්ථාවන් රැසක් නිර්මාණය වන සතියක්. දුර බැහැර ගමන් බිමන් යෙදෙන්න පුළුවන් සතියක්. දුර බැහැර සිටින හිතමිතුරන් වෙන්න පුළුවන්, ඥාතීන් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ හිතයිශීන් වෙන්න පුළුවන්. ඒ අයගෙන් විශේෂ උපකාර ලබන්නට පුළුවන් සතියක් බවත් අපට පැහැදිලිව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඔබ යම් කටයුතු කාරණා කීපයක් නවතලා දමලා తాවකාලිකව නවතා දමලා තිබුණා නම් ඒ කටයුතු නැවත ආරම්භ කරන්නත් යහපත්. ඒ වගේම විශේෂයෙන් ඔබ ඔබගේ සහකරුවන් පිළිබඳව ඔබට උදව් උපකාර කරන හිතවතුන් පිළිබඳව වඩාත් කල්පනාකාරී විය යුතුයි. ඒ වගේම පවුලේ අයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවත් ඔබ සැලකිලිමත් විය යුතු බව විශේෂයෙන් මතක් කරනවා. ධනු ලග්න හිමි ඔබගේ කේන්ද්‍ර සටහනේ සඳු ග්‍රහය ගෝචරයෙන් 8, 9, 10, 11 කියන ස්ථානවල තමයි මේ සතිය තුල ගමන් කරන්නේ. ඒ වගේම ඔබගේ කේන්ද්ර සටහනේ පස්වැන්නට තමයි බුධ ග්‍රහය ගෝචරයෙන් පැමිණලා තියෙන්නේ. ඒ අනුව ඔබට අනපේක්ෂිත මූල්‍යමය ප්‍රතිලාභ ලබන්න පුළුවන් සතියක් බව තමයි පැහැදිලිව පෙන්වන්න කරන්නේ. අන්සතු ධනයක් හිමි කරගන්න පුළුවන් වාසනා ගුණයකුත් පෙන්වන්න කරනවා. ඒ වගේම ප්‍රේමය, විවාහය සම්බන්ධ කාරණාවලදී යම් හිතකර ග්‍රහ රටාවකුත් නිර්මාණය වෙලා පවතිනවා. තමන්ගේ සමීපතමයන් සමග කටයුතු කිරීමේදී ඔබ තරමක් වෙනදාට වඩා සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම විශේෂයෙන් තමන්ගේ පිය පාර්ශවයේ ඥාතීන් සමග කරන ගනුදෙනු වලදී විවිධ ප්‍රතිලාභ ඔබට හිමි වෙන්න පුළුවන්. ඉතින් ඔබගේ උත්සාහය තුලින් රැකීරක්ෂා කටයුතු වෙන්න පුළුවන්, නව ආයෝජන වෙන්න පුළුවන්, වෙළඳ ව්‍යාපාර කටයුතු වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් ඔබට මේ සතියේ සාර්ථක කරගන්න පුළුවන් බවක් තමයි පැහැදිලිව පෙන්වන්න කරන්නේ. විශේෂයෙන්ම දරුවන් බලාපොරොත්තු වෙන කෙනෙක් නම්, එහෙම නැත්නම් දරුවන්ගේ කටයුතු ගැන වෙහෙස වෙන කෙනෙක් නම් ඒ පිළිබඳව ඔබට සුබදායි ආරංචි අසන්නට ලැබෙන සතියක් කාලයක් බව මතක් කළ යුතුයි. මකර ලග්න හිමියන්ගේ කේන්ද්‍ර සටහනේ 7, 8, 9, 10 කියන ස්ථානවල සඳු ගෝචරයෙන් ගමන් කරන මේ සතියේ බුධ ග්‍රහය පැමිණෙන්නේ ඔබගේ කේන්ද්‍ර සටහනේ 4 වෙනිට. ඉතින් ඒ අනුව මේ සතිය තුල ඔබට මූල්‍යමය ප්‍රතිලාභ ළඟා කරගන්න පුළුවන් සතියක්. ඒ වගේම අසල්වැසි හිතවතුන්, ඒ වගේම ඔබ සමාජයත් සමග කරන ගනුදෙනු, විශේෂයෙන්ම ඔබ පෞල් කටයුතු කරනවා නම් ඒ කටයුතු වලිනුත් යම් ප්‍රතිලාභ ලබන්න පුළුවන් කාලයක්. අන් අයගේ උපකාර සහයෝගය හිමිවන කාල පරිච්ඡේදයක්.
ඥාතීන් හිතමිතුරන් සමග සුහද සම්බන්ධතා වර්ධනය කරගන්න පුළුවන් කාල සීමාවක්. කෙටි ගමන් බිමන් තුළින් ඔබ බලාපොරොත්තු වෙන ප්‍රයෝජන ඔබට හිමි කරගන්න පුළුවන් කාල සීමාවක්. විශේෂයෙන්ම දේපල ඉඩකඩම් සම්බන්ධ කාරණා, ඒ වගේම ඔබ ඒ වගේ ශේෂ්ත්‍රයක රැකියා කටයුතු කරනවා නම් ඒ පිළිබඳවත් වඩාත් කල්පනාකාරී විය යුතු බව මතක් කළ යුතුයි. කුම්භ ලග්න හිමියන්ගේ කේන්ද්‍ර සටහනේ සඳු ගෝචරයෙන් 6, 7, 8, 9 කියන ස්ථානවල තමයි මේ සතිය තුල ගමන් කරන්නේ. ඒ වගේම ඔබගේ කේන්ද්‍ර සටහනේ 3 වෙනිවට තමයි බුධ ග්‍රහය පැමිණලා තියෙන්නේ. ඉතින් මේ සතිය තුල ඔබට යහපත් හිතවතුන්, යහපත් ආධාරකරුවන් පුණ ගැසෙන්නට පුළුවන්. තමන්ගේ සහෝදර සහෝදරියන්ගේ දක්ෂතා, කුසලතා වලින් ඔබටත් යම්කිසි ඵල ප්‍රයෝජනයක් ලබන්නට පුළුවන් කාලයක්. ඔබ අන් අය අතරේ ප්‍රසිද්ධ වෙන්නට, අවධානය ලබා ගන්නට කටයුතු කරනවා නම්, එහෙම නැත්නම් ඉබේම ඔබට එවන් අවධානයක් හිමිවන සතියක් බවත් පෙන්වුම් කරනවා. ඒ වගේම අන්‍යයන්ගේ සහයෝගය, උපකාරයෙන් මැද ඔබට ආර්ථික වශයෙන් විශේෂ වාසි ප්‍රයෝජන ගණනාවක්ම අත්පත් කරගන්න පුළුවන් වාසනා ගුණය ඉස්මතු වන සතියක් බව පැහැදිලිව පෙන්වන්න කරනවා. විශේෂයෙන් ඔබගේ දැනුම, සහජ දක්ෂතාවයන්, සහජ හැකියාවන් සමාජයට පෙන්වන්නට අවස්ථාව හිමිවන කාලයක් තමයි මේ උදා වෙලා පවතින්නේ. මීන ලග්න හිමියන්ගේ කේන්ද්‍ර සටහනේ සඳු ගෝචරයෙන් 5, 6, 7, 8 කියන ස්ථානවල ගමන් කරන මේ සතිය තුළ බුධ ග්‍රහය පැමිණෙන්නේ ඔබගේ කේන්ද්‍ර සටහනේ දෙවැන්නට. ඉතින් ඒ අනුව නිවාස, ඉඩකඩම්, යාන වාහන, දේපල සම්බන්ධ කටයුතු වගේ දේවල් වලදී ඔබ තරමක් කල්පනාකාරී විය යුතුයි. විශේෂයෙන්ම තනි තීරණවලට නොයා යහපත් අවවාද, උපදෙස්, අනුශාසනා ලැබමින් ක්‍රියා කළ යුතුයි. මූල්‍යමය කටයුතු සම්බන්ධ කාරණාවලදී ඔබට යහපත උදා කරන සතියක්. රැකියා කටයුතු වලදී ඔබට යහපත් ප්‍රතිලාභ ළඟා කරගන්න පුළුවන් සතියක්. විදේශ සම්බන්ධ කටයුතු කාරණා කරන අයට හෝ ඒ සම්බන්ධ බලාපොරොත්තු තිබෙන අයටත් යහපත උදා කරන කාලයක් බව පැහැදිලිව පෙන්වන්න කරනවා. විශේෂයෙන්ම මේ සතිය තුළ ඔබ ගෘහ ජීවිතය සම්බන්ධ කාරණා පිළිබඳව වෙනදාට වඩා උනන්දු වීම වැදගත් වන බවත් මතක් කළ යුතුයි. ඉතින් සුපුරුදු පරිදි මතක් කරන්න ඕනේ අපි ඉදිරිපත් කරන ලග්න පලාපල ඔබගේ පෞද්ගලික ජන්මපත්‍රයේ ග්‍රහ පිහිටීම්, ගතවන මහා දශා, අන්තර් දශා, ප්‍රත්‍යන්තර දශා වගේ දශා තත්ත්ව, ඒ වගේම ග්‍රහයින් උත්පත්තියේදී පිහිටලා තියෙන ස්වභාවයන්, ඒ වගේම ඔබගේ කේන්ද්‍ර සටහනේ බාධක ග්‍රහයින් වගේ විශේෂ ජ්‍යොතිෂමය කරුණු කාරණා මත, ග්‍රහ දෘෂ්ටි ආදී දේවල් මත අඩු වැඩි වශයෙන් වෙනස් වෙන්නට පුළුවන්. ඒ වගේම මේ සිදුවෙන ග්‍රහමාරු සහ පවතින තත්ත්වය සමග ඔබට යම් ගැටලුවක් තියෙන්න පුළුවන්, යම් අපහසුතාවයක් තියෙන්න පුළුවන්. ඉතින් ඔබට මේ කියන කාරණා පිළිබඳව අපෙන් උපදෙස් ලබා ගන්නට පුළුවන්. ඉතින් ඔබට කරන්නට තියෙන්නේ 071 077 071 කියන දුරකථන අංකයට දුරකථන ඇමතුමක් ලබා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෙටි පණිවිඩයක් එවන්න පුළුවන්, WhatsApp පණිවිඩයක් එවන්න පුළුවන්. ඒ තුලින් පුළුවන් ඔබට අපව සම්බන්ධ කරගන්න. අපව සම්බන්ධ කර ගැනීම තුළ ඔබගේ කේන්ද්‍ර සටහන පෞද්ගලිකව පරීක්ෂා කිරීමෙන් අනතුරුව අවශ්‍ය පිළියම් වෙන්න පුළුවන්, අවශ්‍ය ශාන්ති කර්ම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට අවශ්‍ය උපදේශනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට ගැළපෙන ජ්‍යොතිෂමය උපදේශයක් වෙන්න පුළුවන්. ඉතින් මේ කියන කාරණා සියල්ල අප විසින් කරගන්නට පුළුවන් හැකියාවක් පවතිනවා. ඉතින් මේ පිළිබඳවත් සුපුරුදු පරිදි මතක් කරමින් නැවතත් මීළඟ සතියේ හමුවන බලාපොරොත්තුවෙන් ඔබට ඊටාම යහපත් වූ සුබදායි සතියක් උදා වේවායි අපි ප්‍රාර්ථනා කරනවා.